New Link Digital Parpure Peragaman Karo. මොකද්ද බං උනේ? අඩෝ ගෝල්ඩන් ටියු කොයින් එක ලක්ෂ 7කට ගියා. ඔබ දන්නවද ගිය සතියේ ලක්ෂ 2කම වගේ සේල් කෙරුවේ බං. සති දෙකකින් වටිනාකම ලක්ෂ 7ක් වැඩි වෙලා. පිස්සු පීකුදුනේ. අඩෝ සිරාවට මේ උඹ ලක්ෂ 7කට මේ ගෝල්ඩන් කොයින් එක සේල් කරාද බං? පිස්සු පීකුදුනේ. මම වික්කේ නෑ බං. ඒ කියන්නේ මේ උඹ එහෙනම් ගත්තා. ප්‍රහන්නයි ඔබට මොලේ මාන්නමද බං. තව එකෙක් වික්කා වෙන එකෙක් ගත්තා. පිස්සු පීකුදුනේ. එහෙනම් මොන මගුලකටද ගොල්ලප්පු උඹ මෙතන කෑ ගහන්නේ? අන්නයි ඒකට කියන්නේ අගය කිරීම. තව එකෙක් අගය කිරීම අතින් අති දුර්වලම මිනිස්සු జాතියක් නේ අපි. මේක අපේ ජානවලම තියෙන ලෙඩක් නේ වයන් අයියා. මේ ජෙරා මේ මං සැප නින්දේ හිටියේ හරිද? හරි ජෙරා මේ මූට කියාම ආතල් ගන්න නම් අනුන් වෙනුවෙන් තමන්ගේ පාඩුවේ තමන් ආතල්ල ගන්න කියලා හරිද? එයි බං. මූසලෙද්ද බං මූ? පිස්සු පීකුදුනේ. තෙනුම් බෑ ඒ ජරා. හරි මචං හරි. එයි බං. පිස්සුනේ බං ආතල් කුඩු කොන්න කාලකන්නියක එයි බං. තාපොට්ටෙන් මම මේ අමුතුම ට්‍රැක් වන්ට එක පුටු වෙනුම් දෙන්නවා බං. අපි අතරවම් වෙනෝනේ බං. පිස්සුනේ. පිස්සු පීකුදුනේ. මේ බෝව නවත්ත බං උදේ. ජරා. මාන්දරේ පම්බු පිරිච්චානෝ. අලක් කන්නේ.
අර සැපේ නිදා ගන්න දෙන්නෙම නෑනේ මෝ. කාලකන්ණි. කවුරු කියමු සංගලු තලා වටසි කවුද බම් මේ හරි හරි මං කියන්නම් අයියෝ අයියාගේ කියලා හිතාගන්න මම ඔබට කියන්නම් අයියාගේ කියලා හිතාගන්න ඕන තැනක් මේක අපේ වගේ තමයි අයියා පයින්නේ තමන්ගේ ඒ වගේ කියලා හිතාගන්නකෝ Isso bico do ne. Ayah bang, mana gitu? Ini kota Bengkulu namanya? පොඩ්ඩක් දැම්ම දන්න ඕනේ මල්ලි ගැල Sigaret ada deh. Air botol ada. මල්ලි පුළුවන් නම් මට තේ කාර්යයක් ගන්න පුළුවන්ද Aye. Oh, pendiam dah. Lupa aja. Kau kan nyemim bono aku. Kau kau lu tuh segini ane. Kandat mono hari gini kan? එපා ගොඩාක් පිම්මල් Minam mono ada aja. Roda tu නැත්නම් පිම්පොන් තමයි. ඒකනේ අපි මේ අදටත් මහපාරි. ලොකු අය යන්නනවනේ. ඔය ලොකු අය. එනවා ලොකු අය. දැන් දෙපා මට විස්තරේ කියනවා කියලා අහන්නකො පැහැදිලිව මට. මොකද්ද තින්නේ කියන්නකො. ඊට වගේ මල්ලිගේ අනුස්මරණ පින්කම් මායි මල්ලි දෙන්නම හමුදාන මල්ලි මට වඩා අවුරුදු 2යි බාල 2005 දී ඇටැක් එකේදී මල්ලි නැති වුණා එතකොට මේ අයියා කකුල මාවත් ඊට පස්සේ ඇටැක් එකකට ආව වුණා තාම කකුලට වෙදකම් කරනවා මල්ලි හරි දැන් මොකද්ද සීන් එක කියන්නකො ආගේ ඔළුවත් එක්ක මඤ්ඤම් වෙලා තියෙන්නේ හැමදාම මම ඉතලගෙන පොඩි ඉස්සලා මම උට ආචාර කරා මේ පාර වෙනුවෙන් මට පොඩි උස්සන්න වෙන්නේ නෑ මං ඉතින් පින්කම තියන්නේ ඒට මං අනුරාධපුරේ ඉඳන් ආවේ මගේ බෑග් එක උරකම් කරා ඉතින් බස් එකේ දර්ශනයක් ගත්තේ නැද්ද ඒක කියන්න උන් මගේ ඇඟටමයි ආවේ මල්ලි කලකිරුවා මල්ලි මම බස් එකෙන් බැස්සා ඔයා මාර පුද්ගලයන්නේ ලොකුයි පිස්සෙක් නේ මොනවා කරන්නද ඔය කීයක් කරේ ඔයාගේ ගමට යනවා ඒක පොඩි ඉස්මේ නෑ කියලා උගේ ගෞරවය නැති වෙන්නේ නෑනේ ඕකයි සිද්ධ වුනේ පිස්සු බේගුදුනේ දැන් මොකද්ද කරන්නේ අයියේ
ආපන් සංවේදී වුණා බං. ඔබත් කලාකාරයෙක් නේද? ඔබත් පොඩ්ඩක් සංවේදීය. අම්මපා කියන්නේ අවංගෙන්ම හිතමු වුණා බං. යකෝ දැන් ඔබට ට්‍රැක්ද ගියේ බං? ආ දැන් ඔබ කියන්නේ මෝ මේ කසිතියන් අපි හුරුතලයට ඇති කරන්නද? කතා කරන්නේ බාබා රණවිරුව බං. මේ මිනිස්සු ඉඳලා තමයි අපි නිදාසේ උස්ම ගන්න. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. ඒක මට නොතේරෙනව නෙමෙයි ලබ්බෝ. යකෝ රණවිරුවන්ට අපි අදත් ආදරේ, හෙටත් ආදරේ, මතුවටත් ආදරේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. පොඩ්ඩක් තේරුම් ගනින්කෝ බං. මේ ඒ මිනිස්සුන්ගේ නම විකුණගෙන කාලා සක්තිලි වැඩ කරන උන් තාමත් අපි අතර ඉන්නවා බං. වෙන්න පුළුවන්. ඒත් මේ අයියා හැමනේ. ඕන මේ උඹගේ ඔළුවේ අත කියලා මන් දිව්වා. මේ පිස්සුද දැන් මේ මොහොතියන් උඹ මොකද කරන්න හදන්නේ? ඇය ගහන්නේ බබා. රණවිරුව බං. මෙහෙමයි. අපි පොඩි කලෙක්ෂන් පාරක් දාලා උදේට අයියා කෝච් ටිකක් අරන් ගිහලා කෝච් ස්ටෑන්ඩ්ෙන් බස් වල යන්නේ. මල්ලිගේ පොඩිය උස්සන්නේ බං. ඔව් බං බලන්න තිබ්බේ සහෝදර බැඳීම. එතන හිටියනම් උඹට තේරෙනවා බං. කොයි වෙලාවේද? ඉන්න මට සීන් එක කියනකොට කඳුළු පේරුණා බං ඇස් දෙකෙන්. ඔබ දන්නේ නැහැ නේද? ඔව් බං. ඔය ඒ උනාට රවිය පොඩ්ඩක් අන්න ඔබ කැමති උලා වැඩි. පොඩ්ඩක් ඇවිල්ලා. වැඩේට කැමති වැඩේ කොට. රණවිරුව මචං. ඔබ කැමති කියලා ඔබ කැමති හරි හරි ඒ පොඩි තේරුම මේ හරි කොබ්බා මල්ලිලාට කරදරයක් නම් මල්ලි මාව කරදරයක් කරගන්න එපා මල්ලි මම යන්නම්. පිස්සුද අයියේ අපිට මොන කරදරයක්ද නේද බා අයියාගේ තැන වගේ ඉන්න මෙතන පිස්සු බේකුදුනේ මෙහෙන් චුත වෙනවා එළවගින් වැඩ වෙනවා එළවගින් වැඩ වෙනවා මෙහෙන් චුත වෙනවා දිනවගින් වැඩ වෙනවා ඉලපත නම වෙනස් වෙලා ආයෙත් මෙලොවට එනවා එහෙම මිසක් කිසිමදාක අපි මැරෙන්නේ නැහැ සඳහිරු කරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ මචං අනගතරුණ පමරු අපි අමරවරම අපට එමි අපි මැරෙන්නේ නැහැ මචං අපි මැරෙන්නේ නැහැ අපි මැරෙන්නේ නැහැ මචං අපි මැරෙන්නේ නැහැ කදස් වලින් ඇවිදින්නෝ කදස් වලින් ඇවිදින්නෝ අපට එරෙහි එන්නෝ අපට එරෙහි එන්නෝ කදස් වලින් ඇවිදින්නෝ අපට එරෙහි එන්නෝ ඉමාමා ඉංගට කොළු මේ කිසිවක් අපට නැත්තේ පෙරදීනෙන් දුස්ම ගියත් අපි මැරෙන්නේ නැහැ මචං සඳහිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ මචං අනගතරුණ පමරු අපි අමරවරම අපට හිමි අපි මැරෙන්නේ නැහැ මචං අපි මැරෙන්නේ නැහැ අයියෝ අපි මැරෙන්නේ නැහැ අපි මැරෙන්නේ ඔකේ වැඩේ අපි මැරෙන්නේ නැහැ අපි මැරෙන්නේ උටිනාරියම අයියා හැපිනේ අයියා හැපිනේ මා අපි ඔක්කොම හැපි අන්ත නැගිටපන් අපි ඔක්කොම හැපි නටමු අලව හින්දුවා අල හින්දුවා වෙලියට මාත්‍යාගේ කොහේ කොත්තලට තනේ විදෝ ඉනපන් හොත්තලෝ වලේ හැපි නටමු අපේ මලොවක් තනවා යමුව සීනයත් සැබෑම සීනයත් කොහේ කොතනේ විදෝ අපට ලෝකයක් අපේ මලොවක් තනවා අයි ඔමිට මහත් වෙනවා සැබෑම සීනයත් රන්චු සමනලයෝ අදුවක ඉඟි කරන
mau gada hah jadi yo supi kudu nih mau bener enjoy the party enjoy nanti pas bola tadi nggak boleh nginep ඔබ ඩෝප් නැතිඳ දැන් අනුගේ සිපාන්නේ බුව කරන්න මාරේ කික්කුනේ අරන් ගිහිල්ලා තින්නේ හා පයිසෙ අභිෂේක කියන්නේ මූට හුජ්ජේන තාම Hai habis pada train ni ko. Ude. Mang elam එක තියලා තියෙන්නේ. අයියා ඒක කොඩිය උස්සනවා. නැත්ද මචං? කාගේ කොඩියද? උස්සනවා කොඩිය උස්සනවා. කාගේ අයියා කොඩිය උස්සනකොට හෙටත් අපි සුමිහිරි පානේ ගහනවා. අයියා උස්සනවා අපි ගහනවා. අයියා උස්සනවා එතකොට හෙටත් බෝතල් කියන්නේ මොකද? අපි රමු හෙට හන්දයක්. හෙට. ඔබ කියන්නේ සීගලගේ පොත කියලා ලැප්ටොප් ගස්තියෝ අපි. මරන්න බෑ අයියා. ජරා. ලාභං වර මොකක්ද අර දින්නේ බං ජාතියේ මුරු දේවතායලි. අර දින්නේ බං මුරු දේවතායලි මේ රන් වැටක් මෙහෙම බැඳපු එකක් තියෙන්නේ බං. ඔව් බං අර මුර දේවතායලි කුඳුව හරි රන් වැටක් ලෙස දෙව් බඹුන්දෝ තින් පිදුමේ පින්බි අන්න හරි ඒක තමයි ඕනේ අන්න සීන් එක අපි අපේ අයියාවයි අයියාගේ නැදිච්ච මල්ලිවයි ශ්‍රී ලංකා පොලිසියයි මුළු ත්‍රිවිධ හමුදාවයි ඇයි අපේ පන්තියේ ආරුස් සෙට් එකයි බෝඩිමේ අයියාවයි අයියාගේ පවුලයි පිස්සු පිටුනේ අඩු මේ නිකන් කොමඩියට ගන්නලා ඇත්තිෙන්න එපා අයියා එඩෝදේ රාහු කාලේ පන්නලා නමෝ විත්තියෙන් ටිකට මන්නෙන් කොටලා දිගාට මන්නෙන් කොටන්න පරයා බයිතුවල මම බිග් කෙනෙක් වුණා කියලා පරයා ජරා කියලා සිනු හරි රන් වැටක් ඇත සිව් කොනේ පප්පා දෙත් පුරා එකයි මුළු ලෝකයා නිදනාරේ පිකුදෝ පිස්සු දේශයේ මුර දේවතා එලිරැ පුරා දෙල් වීතියේ පිකුදෝ පිස්සු දේශයේ දෙව් බඹුන්දෝ තින් පිටුමේ
අපේ ෆෝන් නගම්මන කිසිම දෙයක් නෑ මචං. කිසිම දෙයක් නෑ. අනේ ප්‍රයත්න අයියේ මගේ ලැප්ටොප් එක නෑ. මූ තමයි වරුව ලං ආවේ. දැන් උඩ ලැප්ටොප් එක නෑ. මේකට ගෑවිච්චි හැම එකම එන හතම ගහන්න ඕන. මේ ඉල්ලන්න එපා. මූ කාල බලගෙන යනවා මෙතන. මේ අවියා. නාතම. මේ අවියා. කලින් වාහනේ ඔදිසින් කලින් වාහනේ. හරිද? මේ පොඩි ඉඳපන්. මගේ ෆෝන් එකේ මගේ අලුත් වැඩේ පිටපත තියෙනවා මචං. හරිද? දෙනා මගේ අලුත් වැඩේ පිටපත තියෙනවා. ඒ විතරක් නෙවෙයි රවියා. ඒ විතරක් නෙවෙයි මචං. ඒ කරේ මගේ අත් පිටපතත් අරන් ගිහිල්ලා යකෝ. කලින් වාහනේ. ඔය අතේ යම්මා. යමයි. පොඩි ඉඳපන් ගෑයි. අවියා වරේ මම පොඩ්ඩක්. ඔට්ට ඉත බලපො එළුවෙන් යන්නේ. බං මගේ ලැප්ටොප් එක අතේ එහෙම යන්නේ කොහොමද බං මේ වලවල් උමින් යන්නද කියන්නේ කාලේ යාරි කෑගහන්න නැතුව ඉඳන් පොඩ්ඩක්. යාරි පොඩ්ඩක් ඉඳන් නහයෙන් අඩන්න. ඔය බලහන් පොඩ්ඩක් ඔය පැත්තේ. ඉතින් තමයි යන්න වෙන්නේ දැන් වල. වාහනේ ගන්නොත් නැත්ත පොඩි. ඔයද බම්මු. වෙලවල් අස්සේ බලලා වැඩක් නෑ බං. යන්න බෑ බං. වෙලවල් අස්සේ බලලා වැඩක් නෑ. මේ මංගල ප්‍රධාන පාට දාපන්. ඔක බස් එක තමයි යන්නේ නැත්තේ. පත් එකේ නෑ පත් එකේ හුටු තමයි. අනේ මගේ ලැප් එක බං ඌ තමයි ඔක්කොම කරේ මම මොනවද යකෝ කරේ මොනවද කරේ කියන්නේ කොහෙවත් යන ඔරු කෙනල්ලා අපිට කෙලවලා එන්නම ගහන්න ඕන අනේ මගේ ලැප් එක මේකට ගෑවිච්චි හැම එකටම එනවා ගහන්න ඕන එන හතම ගහන්න ඕන දෙයියනේ මම ආයි කියන්නේ ඔය හෙන ඉල්ලන එක නවත්තපන් ඇයි ඔබ මොනා කරන්නද ඈ රවියා මේ සද්දේ දාන්න එක නවත්තපන්. ඔබ තමයි ඔක්කොම කරේ. ඔය වත්තන එකෙක් මේ බෝඩි බඩු උස්සන් ඇවිල්ලා. හරි බං මං ඌව කාලා බල්ලා ගෙනාවේ නෑනේ. එහෙනම් මොන මගුලටද බං ඌව බෝඩි බඩු උස්සන් ආවේ? යාඩෝ ආමිකාරයෙක්නේ. ඒ රෙස්පෙක්ට් එකට තමයි මං එක්කන් ආවේ. හරි මේ දැන් ඔක්කොම හොඳයි. ඉතින් ඔය කතාව නවත්තපන් හරිද? අනේ ප්‍රයන් අයියේ දැන් මොකද කරන්නේ? යමන් බෝඩිම. ගිහිල්ලා යමන් බෝ ඉතින් කණි වාහනේ.
මම එළි වෙනකන් කල්පනා කළේ ඕගලන්ට සලකන්නේ කොහොමද කියලා. අපි ආයිත් කොහේදී හරි හම්බ වෙයි. එදාට අපි සැරටම හම්බ වෙමු. එදාට අපි සැරටම හම්බ වෙමු. නිව්ලින්ක් ඩිජිටල් පරපුරේ පෙරගමන් කරෝ.